සුබ දවසක් යාළුවනේ. අපි අලුත් වීඩියෝ මාලාවක් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. මේකෙදි අපි කරන්නේ Adobe Premiere Pro වීඩියෝ මාලාවක් ඔබ වෙත අරන් එන එක. මේකෙදි බලාපොරොත්තු වෙනවා වීඩියෝ එඩිටිං සම්බන්ධව සියලුම විස්තර මේකෙදි කතා කරන්න. ඉතින් මේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මේකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ මූලික දේවල් ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අපි ස්ටාර්ට් කරමු වැඩි කතා නැතුව. මේක තමයි ඉස්සෙල්ලා වෙන වින්ඩෝ එක. මේකදී අපිට පුළුවන් සිලෙක්ට් කරගන්න new project එකක් අපි ගන්නවද එහෙම නැත්නම් open project එකක් කරා අපි කලින් කරපු project එකක් වෙන මෙතනින් සිලෙක්ට් කරලා අපිට වැඩ කරන්න අවශ්‍ය කරන project එක තෝරගන්නවද කියලා. right මම new project එකකට යනවා. මෙතෙන්ට අපිට name එකක් දෙන්න පුළුවන්. ඕනම name එකක් right. මේ project name එක දුන්නම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතන තියෙන location එක සිලෙක්ට් කරලා අපිට පුළුවන් මේ browse කියන තැනට ගිහිල්ලා මේ location එක අපිට සිලෙක්ට් කරලා දෙන්න. කොතනද මේක සේව් වෙන්න ඕන අවසාන preview එක අපිට බලා ගන්න ඕන කොහොමද කොතනද කියලා සිලෙක්ට් කරගන්න පුළුවන් right මම මේ තරම තියාගන්නවා තියාගෙන මේ window එක okay කරගන්නවා මේ setting ටික මෙහෙම තියෙද්දි right මෙන්න මේ විදිහට තමයි Premiere Pro interface එක දිස් වෙන්නේ right මුලින්ම අපි project panel එක කතා කරමු මෙන්න මේකට තමයි project panel එක කියලා කියන්නේ මේකෙදි අපි කරන්නේ අපේ වීඩියෝ එකට අදාළ කරන editing එකට අදාළ කරන resources ටික මුලින්ම ඇඩ් කරගන්න මෙන්න මේ project panel එකට නැත්නම් project tab එකට. ඉතින් මේ මැද double click කරලා අපිට මේකට අවශ්‍ය කරන videos ඇඩ් කරගන්න පුළුවන්. අවශ්‍ය කරන file location එක අපි දන්නවා නම් එහෙම නැත්නම් අපි ඒක select කරලා වෙනම තියන් ඉන්නවා නම්. right මම මේකට video දෙකක් ඇඩ් කරගන්නවා. මේ විදිහට click කරලා open කරන්න තියෙන්නේ. ඉතින් video කීපයක් මේකේ select කරගන්න ඕන නම් අනිත් අවශ්‍ය video එක ළඟට ගිහිල්ලා control කියන එක press කරගෙන select කරා මේ දෙකම දැන් අපිට මේ project panel එකට අරගන්න පුළුවන්. open press කරාම ඒ video clip දෙකම මෙතෙන්ට add වෙලා තියෙනවා. right ඊළඟට අපි මේ video එක edit කරන්න ගන්නේ මෙන්න මේ timeline එක කියන කොටස. මේකෙත් තමයි අපි editing වැඩ ටික කරන්නේ. මෙතන තමයි අපි දාගන්න අපි add කරගන්න ඕනම video audio file edit කරන්න ගන්න මෙන්න මේ ස්ථානට. right අපි timeline එකට video එකක් add කරගමු. මෙන්න මේ වගේ drag and drop කරන්න තියෙනවා. එතකොට මෙන්න මේ වගේ timeline එක convert වෙනවා. මේ විදිහට මේ උඩ කොටස video පල්ලෙහා කොටස audio විදිහට තමයි තියෙන්නේ. right අපිට මේවා unlink කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් තමයි unlink කරගන්න තියෙන්නේ. ඊට අමතරව මේ right click කරලා මෙන්න මෙතනින් unlink කරගන්න පුළුවන්. right මේ timeline එකට වීඩියෝ එකක් ඇඩ් කරගත්තට පස්සේ මෙන්න මෙතන සීක්වන්ස් එකක් නිර්මාණය වෙනවා. මේකට කියන්නේ සීක්වන්ස් කියලා. මේ සීක්වන්ස් එකකින් වෙන්නේ අපි ඇඩ් කරන වීඩියෝ එක මෙන්න මේ ප්‍රෝග්‍රෑම් මොනිටර් එකේ තියෙන වින්ඩෝ එකට අදාළව එහෙම නැත්නම් මොනිටර් එකට අදාළව විශාල වෙනවද ප්‍රමාණවත්ද කියන එක. ඉතින් මේ වීඩියෝ එක 180 වීඩියෝ එකක් 180p වීඩියෝ එකක්. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක මේ ප්‍රෝග්‍රෑම් මොනිටර් එකට ප්‍රමාණවත් ගානටම තියෙනවා. එහෙම වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒක තමයි මේ 720 වගේ වීඩියෝස් තියෙනවා. මෙන්න මේ වගේ වීඩියෝ එකක් තියෙනවා නම් මේක ප්‍රමාණයට නැහැ ඊට අඩුවෙන් තියෙන්නේ. ඉතින් සමහර වීඩියෝස් තියෙනවා ඒවා වැඩියෙන් තියෙනවා. ප්‍රෝග්‍රෑම් මොනිටර් එක පුරාවට මේ වීඩියෝ එක නැත්තම් අපි කරන්න තියෙන්නේ ඒ වීඩියෝ ක්ලිප් එක ක්ලික් කරා ඒක right click කරලා මෙන්න මෙතන තියෙනවා scale frame size කියලා. ඒක option එක ක්ලික් කරන්න. එතකොට මේක frame එකේ ගානටම වීඩියෝ එක හදා ගන්නවා. එතකොට මේ timeline එක zoom in zoom out කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ වීඩියෝ එක edit කරන්න අවශ්‍ය කරන ඉඩ හදා ගන්න. එහෙම නැත්නම් අපිට හොඳටම මේක කරගන්න ඕන වෙනවා. ඒ නිසා අපි zoom in zoom out කරනවා. මේ timeline එකේ ඕනම තැනකට mouse key point එක තියලා keyboard එකේ alt press කරගෙනම scroll wheel එක මේ කරකවන එක ඉස්සරහට පස්සට කරකවන එකෙන් අපිට මේක ලොකු කුඩා කරගන්න හැකියාව තියෙනවා. right ඔන්න ඔය විදිහට අපිට තවත් විශාල කරගන්න පුළුවන් අවශ්‍ය විදිහට මේ විදිහට අපිට විශාල කරගැනීමේ හැකියාව තියෙනවා. right මේ audio file එක වඩන්න ඒක නිසා ඒක select කරලා මම delete button එක press කරනවා. අන්න එතකොට ඒක delete වෙලා යනවා. ඊළඟට මේ වීඩියෝ එකේ size එක අඩු කරගන්න ඕන නම් මේ preview monitor එකට ගිහිල්ලා double click කරලා ඒ කියන්නේ මේ program monitor එකේ තියෙනවනේ අන්න ඒකට ගිහිල්ලා double click කරන්න මේ විදිහට. එතකොට මෙන්න මේ වගේ mouse key point නිර්මාණය වෙනවා. ඉතින් අපි මේ handle වලින් මේකට කියන්නේ handle කියලා මේ handle වලින් අල්ලලා මේ වීඩියෝ එක ලොකු කුඩා කරගන්න හැකියාව තියෙනවා. මේ විදිහට ලොකු කුඩා කරගැනීමේ හැකියාව තියෙනවා. මේ mouse වලින් ඕන විදිහකට ලොකු කුඩා කරගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක ඕනම තැනකට drag කරගන්න පුළුවන්. මේ වගේ
mouse keyboard එකෙන් අල්ලගත්තා. මේ විදිහට ඕනම තැනකට drag කරලා drop කරගන්න තියෙන්නේ. ඕනම තැනකින් තියා ගන්නකොට drop කරනවා. මේ වගේ ඔතනින් තියලා ඕම drop කරගත්තා. ඒ වගේම මේ තියෙන ඕනම එකක් මේ template එකක් වුණත් මේ video clip එකක් වුණත් audio clip එකක් වුණත් අපිට move කරන්න අවශ්‍ය වෙලාවට මේ ඕනම තැනකට අරන් යන්න අවශ්‍ය වෙලාවට අපි මෙන්න මේ selection tool එක මුලින්ම select කරලා ඊට පස්සේ මේ විදිහට ඕනම තැනකට මේක අරන් යන්න පුළුවන්කම තියෙනවා. වීඩියෝ ක්ලිප් එක උඩින් මේ වීඩියෝ ක්ලිප් එක තියලා තියෙන. ඉතින් මේක කුඩා කරලා තියෙන නිසා අපිට මේක වෙනම ප්ලේ වෙනවා බලන්න පුළුවන්. මේකට අපිට ඔඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරගන්න පුළුවන්. අපි ඔඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරගන්න ඒක වෙනම ඇඩ් කරන්න බලමු. රයිට් මෙන්න මෙතන ඔඩියෝ එකක් තියෙනවා. අපි මේ ඔඩියෝ එකක් මෙන්න මේ විදිහට අරගෙන drag and drop කරන්නත් පුළුවන්. ඩබල් ක්ලික් කරලා ගන්නවා වගේම මේ ටයිම්ලයින් එකට drag and drop කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ගිහිල්ලා ওই විදිහට ඇඩ් කරගන්න තියෙනවා. right අපි මේ විදිහට ඇඩ් කරගත්තා. මේ ඇඩ් කරගත්ත ඔඩියෝ ක්ලිප් එක දිග වැඩි. එහෙනම් අපිට කට් කරගන්න. කොහොමද අපි කට් කරගන්නේ? කට් කරගන්න මෙන්න මේ වගේ ප්ලේ හෙඩ් එක කට් කරගන්න අවශ්‍ය තැනින් ගෙනත් තියාගත්තා. මෙන්න මෙතන තියෙනවා eraser tool. එහෙම නැත්නම් C press කරාම eraser tool එක ගන්න පුළුවන්. keyboard එකේ ඔය විදිහට eraser tool එක ක්ලික් කර ගන්නවා. අපිට පුළුවන් මේක අපිට කට් කර ගන්න අවශ්‍ය තැනට ගිහිල්ලා මේ විදිහට මාක් වුණාට පස්සේ ක්ලික් කරන්න. අන්න එතකොට ඒ ක්ලිප් එක කට් වෙනවා. move tool එක අරගෙන අපිට අනවශ්‍ය කොටස delete button එක press කරලා delete කරලා අයින් කරන්න පුළුවන්. right ඔන්න ඔය විදිහට තමයි අපි කට් එකක් කරගන්නේ. ඊට අමතරව අපිට තව අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ source monitor එක පාවිච්චි කරලා අපිට කට් කරගන්න පුළුවන්. මේ program නැත්නම් project tab එකේ තියෙන වීඩියෝ එකක් double click කරා ඒක මේ විදිහට ඒක ගිහලා මෙන්න මේ program monitor එකේ display වෙනවා. දැන් අපිට මේක අවශ්‍ය තැනින් cut කරගන්න තියෙන්නේ. right මෙන්න මෙතනින් අපිට අවශ්‍ය තැනින් play head එක නවත්තලා I press කරලා මේ වැඩේ කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙන mark in කියන වරහන click කිරීමෙන් අපිට ඒක mark කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට අනිත් පසින් අයින් කරගන්න ඕන තැන mark කරලා අපිට මේ mark out කියන එක press කරලා mark කරගන්න පුළුවන්. එහෙම නැත්නම් keyboard එකේ O press කිරීමෙන් මේ විදිහට අපිට මේක mark කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ මාක් කරගත්ත වීඩියෝ ෆොටේජ් එක අපිට ඩබල් ක්ලික් කරලා එහෙම නැත්නම් මෙන්න මේ මොනිටර් එකෙන් drag and drop කරලා මේ විදිහට ටයිම්ලයින් එකට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක වෙනම ඔඩියෝ ෆයිල් එක සහ වීඩියෝ ෆයිල් එක වෙනම අපිට ටයිම්ලයින් එකට දාගන්න පුළුවන්. මෙන්න මේ අයිකන් දෙක පාවිච්චි කරලා. ඉතින් drag video only, drag audio only. ඒව වෙනම ගන්න තියෙනවා නම් අපිට මේ විදිහට drag කරගන්න පුළුවන්. මේකෙන් ඔඩියෝ ෆයිල් එක අපිට මෙතනින් ගන්න හැකියාව තියෙනවා. ඔන්න ඔය විදිහට. හරි. දැන් අපි මේ විදිහට ඇඩ් කරගත්ත වීඩියෝස් වලට අපි බලමු ට්‍රාන්සිෂන් එකක් ඇඩ් කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මේ වීඩියෝ දෙකක් අතරට අපි මේ මාරු වෙන අවස්ථාවට ට්‍රාන්සිෂන් පාවිච්චි කරන්න පුළුවන්. ඒක තියෙන්නේ මෙන්න මෙතන තියෙන මේ effect tab එකේ තියෙනවා වීඩියෝ ට්‍රාන්සිෂන්. අන්නේ ෆයිල් එකේ මෙන්න මේ arrow key එක පල්ලෙහාට කරන්න. එතකොට ට්‍රාන්සිෂන් pack කීපයක්ම එනවා. අපි එකක් තෝරගමු. මෙන්න මේකෙන් අපි මේ VR gradient wipe කියන ට්‍රාන්සිෂන් එක අපිට ක්ලික් කරලා මෙන්න මේ වගේ වීඩියෝ දෙක අතරට drag and drop කරනවා. මේක ඕකේ කරන්න එන වින්ඩෝ එක. right දැන් ඔන්න ට්‍රාන්සිෂන් එක ඇඩ් වෙලා තියෙන්නේ. අපි ප්ලේ කරලා බලමු කොහොමද මේක ඇඩ් වෙලා තියෙන්නේ කියලා. right අන්න ඔය විදිහට තමයි මේ ට්‍රාන්සිෂන් එක අපිට ඇඩ් කරගන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ අපි බලමු කොහොමද මේ text tool එක පාවිච්චි කරන්නේ. අපි දැන් tool දෙකක් move tool එක ඒ වගේම eraser tool එක අපි දැන් text tool එක පාවිච්චි කරමු. text tool එක select කරා. එහෙම නැත්නම් keyboard එකේ T අකුර මේ විදිහට මේ ඕනම තැනකින් play head එකට තියලා අපිට මේකට අවශ්‍ය කරන වචන ටික ටයිප් කරගන්න පුළුවන්. right ටයිප් කරගත්ත වචන ටික move tool එක press කරාම අපිට මේකේ මේ handle එනවා. ඉතින් අපිට අවශ්‍ය විදිහට මේක විශාල කරගන්න පුළුවන්. ඒ වගේම අර position කරගැනීමේ හැකියාවක් තියෙනවා. right ඊට පස්සේ මේක අපිට තියෙන edit කරගන්න. right මෙන්න මෙතන තියෙන මේ graphic කියන එක. මේ graphic කියන එක select කරාට පස්සේ අපිට මේක edit කරගන්න අවශ්‍ය කරන මේ window එක කරනවා මෙන්න මේ විදිහට. right මේකදී අපිට පුළුවන් text tool එක select කරලා මේ විදිහට මාක් කරගන්න. මාක් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේක හරියටම මැද තැනකින් තියන්න. මේ විදිහට අකුරු ටික ලොක් කරගෙන හරියටම මැදට ගන්න පුළුවන් එකෙන්. ඊට අමතරව මේ කලර් එක අපිට චේන්ජ් කරගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට මෙන්න මෙතනින් අවශ්‍ය කරන ෆොන්ට් වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ෆොන්ට් වෙනස් කර ගන්න තියෙන්නේ මෙන්න මෙතනින්. අපි මේකට හරියන හොඳ ෆොන්ට් එකක් දාමු.
මම මෙන්න මේක පාවිච්චි කරනවා. කැමති එකක් ක්‍රියේටිවිටි එක අනුව ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ ටෙක්ස්ට් එක අපි ඉස්සෙල්ලා කතා අරගෙන මෙන්න මේ සිලෙක්ෂන් ටූල් එක ක්ලික් කරලා මේක ඕනම තැනකට අපිට මූව් කරන්න හැකියාව තියෙනවා. අපි මෙතනින් මේක පොසිෂන් කරගමු. ඊට පස්සේ මේ වීඩියෝ ක්ලිප් එක වේගය අඩු වැඩි කරගන්න. කොහොමද අපි ඒක කරන්නේ? ඉස්සෙල්ලාම මෙන්න මේ වීඩියෝ ක්ලිප් එකකට සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා මේ වීඩියෝ ක්ලිප් එක රයිට් ක්ලික් කරලා රයිට් ක්ලික් කරා මෙතන තියෙනවා ස්පීඩ් ඩියුරේෂන් කියලා. අන්නේ ඔප්ෂන් එක ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා. මේ වින්ඩෝ එකේ අපිට පුළුවන් අඩු කරගන්නත් වැඩි කරගන්නත් 100 තමයි තියෙන්නේ රයිට්. අපි 250 ඇඩ් කරනවා. දැන්ලා මේ වින්ඩෝ එක ඕකේ කරනවා. දැන් දැක්ක මේ වීඩියෝ එකේ මේ වීඩියෝ ක්ලිප් එක පොඩි වුණා. දැන් මේකේ ස්පීඩ් එක වැඩි වෙලා තියෙනවා. අපි බලමු මොන විදිහට තියෙන්නේ කියලා. right very fast. ඉතින් තව පාස් කරගන්න පුළුවන් 1000 දක්වාම අපිට මේක පාස් කරගන්න පුළුවන්. ඊට අමතරව වේගයෙන් අඩු කරලා හදා ගන්නත් පුළුවන්. හරි අවසාන එක මේ වීඩියෝ එකේ ෆ්‍රීස් ෆ්‍රේම් කරගන්න එක. ඒ කියන්නේ පොඩ්ඩක් වෙලා නතර කරන්න. right අපි කරමු. අපිට ෆ්‍රීස් ෆ්‍රේම් කරගන්න අවශ්‍ය තැනට ගිහිල්ලා right මෙන්න මෙතනින් තමයි මෙතන ෆ්‍රීස් කරගන්න ඕන. අන්න එතෙන්ට ප්ලේ හෙඩ් එක අපි අරන් ගියා. ප්ලේ හෙඩ් එක අරන් ගියා. ඒක right ක්ලික් කරා. මෙතන තියෙනවා මේ insert frame whole segment කියලා ඔප්ෂන් එක. මෙන්න මේ ඔප්ෂන් එක ක්ලික් කරා. දැන් මෙන්න මෙතන ෆ්‍රීස් වෙලා තියෙන්නේ. right අපි බලමු ප්‍රීවියු එක. right ස්ටොප් වෙලා. right අන්නේ තමයි ෆ්‍රීස් කරනවා කියලා. හරි right අපි ඔන්න පළවෙනි වීඩියෝ එක මේ විදිහට ඉවර කරා. ඉතින් මේකේ අපි ඉන්ටර්ෆේස් එක ගැන මේ හැම ටැබ් එකකම කරන්නේ මොකක්ද කියන එක ගැන පොඩි සඳහනක් පොඩි දේවල් ටිකක් කරා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. දිගටම මේ පාඩම් මාලාවත් එක්ක රැඳී ඉන්න. ඉතින් ප්‍රොෆෙෂනල් වීඩියෝ එඩිටර් කෙනෙක් වෙන්න ඔයාටත් මේ channel එක පාවිච්චි කරන්න පුළුවන්. මේ වීඩියෝ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හැමෝටම ආය ආරාධනාවක් කරන ගමන් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය.